හරි අපි දැන් යමු එමත් Angular pipes section එකට මෙහෙම. Angular මම දැන් සර්ච් කරනවා pipes කියලා. හරිද? මෙතන ගිහිල්ලා ඉවරලා දැන් ඔන්න අපි කතා කරා මේ numbers එක්ක අපිට යූස් කරන්න පුළුවන් pipes ඔක්කොම ටික. හරි? මේ date pipe එක පාවිච්චි කරලා ඉවරලා අපිට date එක වැඩ කරන්න පුළුවන්. හරි. අපි ඒක බලමු කොහොමද යූස් කරන්නේ කියලා. මම මේ project එක browser එකට අරගෙන මේ දේවල් ටික කමෙන්ට් කරගන්න. හරි. ඊට පස්සේ මට දැන් date එකයි time එකයි ගන්න පුළුවන් මට මේ type script වල මෙහෙම today කියලා variable එකක් හදනවා. මේක සමාන කරනවා new date කියන එකට. හරිද? මෙන්න මේ විදිහට මට අද date එකයි time එකයි ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මම මෙන්න මේ today කියන එක h1 එකක් දාලා පෙන්නන්න යනවා. මෙතන මෙහෙම interpolation දාලා මෙහෙම today කියලා දාන්න. හරිද? දැන් බලන්න output එක එන්නේ කොහොමද කියලා. මට මේ විදිහට අද දවස කවද්ද, ඒ වගේම මාසෙ මොකක්ද, ඊළඟට දිනේ කවද්ද, ඊළඟට අවුරුද්ද මොකක්ද කියලා බලා ගන්න පුළුවන්. ඊට අමතරව ටයිම් එක මට බලා ගන්න පුළුවන්. ඒ වගේම ටයිම් සෝන් එකත් මට බලා ගන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ ඩේට් එකට එක එක දේවල් කරන්න පුළුවන් මෙන්න මේ පයිප්ස් පාවිච්චි කරලා. දැන් බලමු අපි ඩේට් පයිප් එක කොහොමද යූස් කරන්නේ කියලා. මම මෙතන පයිප් ඔපරේටර් එක දානවා. ඊට පස්සේ මෙතන දෙනවා ඩේට් කියන එක. හරිද? එතකොට බලන්න කියනවා මෙහෙම ඩේට් කියලා පයිප් එකක් නැහැ කියලා. ඒතර ඒක යූස් කරන්නේ කොහොමද? මම මෙතන ඉම්පෝර්ට්ස් ඇරේකට ගිහලා මමත් දාලා මෙතන දෙනවා ඩේට් පයිප් කියන එක ඉම්පෝර්ට් කරගන්න. හරිද? ඊට පස්සේ ඔක සේව් කරලා ඉවරලා අපේ HTML එකත් සේව් කරගන්නවා. දැන් බලන්න අවුට්පුට් එක එන්නේ කොහොමද කියලා. මට ඩේට් එක විතරක් මෙහෙම බලා ගන්න පුළුවන්. හරිද? ඉතලා තිබිච්ච ලොං ෆෝමැට් එක අයින් වෙලා දැන් මට මේ විදිහට ඩේට් එක විතරක් බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ බලමු Angular documentation එකට ගිහලා ඉවරලා අපිට තාම මොනවද මේකෙන් කරන්න පුළුවන් කියලා. හරිද? මම මෙතන යනවා ඩේට් පයිප් එකට. හරි. ගිහලා ඉවරලා මම මේකේ usage notes වලට යනවා. අපිට බලන්න ඔප්ෂන්ස් ගොඩාක් හරියක් දීලා තියෙනවා. හරිද? short, medium, long, full ඔය විදිහට අපිට එක එක විදිහේ ඔප්ෂන්ස් ගොඩාක් හරියක් දීලා තියෙනවා. අපිට කැමති විදිහට මේක පෙන්න ගන්න. හරි එතන ෂෝට් කියලා දැම්මොත් ඉතින් අපිට මෙන්න මේ ෆෝමැට් එකෙන් අපේ ඩේට් එකයි ටයිම් එකයි බලා ගන්න පුළුවන්. හරිද? මම දානවා ෂෝට් කියලා. මෙහෙම පැරාමීටර් එක පාස් කරනවා. උඩු කමා ඇතුලේ ෂෝට් කියලා. හරිද? දැන් බලන්න අවුට්පුට් එක එන්නේ කොහොමද කියලා. මෙතන මට මේ විදිහට ඩේට් එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව ටයිම් එක බලා ගන්න පුළුවන්. හරිද? ඒතර ඒ වගේ තව ඔප්ෂන්ස් ගොඩාක් හරියක් තියෙනවා. මම මේක කරන්න යන්නේ නැහැ කියන එක ඒ ඔයාලා තනියෙන් කරලා බලන්න කොහොමද මේවා අවුට්පුට් එන්නේ කියලා. හරි. එතකොට ඔයාලට තේරෙනවා මෙන්න මේවා පාවිච්චි කරාම අපිට මොන විදිහට අවුට්පුට් ගන්න පුළුවන් කියලා. හරි. එතකොට ඔයාලට මොකක් වෙබ්සයිට් එකක් හදනවා නම් අපිට අවශ්‍ය විදිහට අපේ ඩේටා එක වෙන්න ගන්න පුළුවන් මෙන්න මේ පයිප්ස් පාවිච්චි කරලා. මේක අපි TypeScript පාවිච්චි කරලා කරා නම් ගොඩාක් ලොකු වැඩක්. ඒතර එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපිට මේක ලේසියෙන්ම පයිප්ස් පාවිච්චි කරලා මේ විදිහට ක්ලීන් විදිහට වැඩේ කරගන්න පුළුවන්. හරි. ඔන්න අපි දැන් ඩේට් පයිප් එක ගැන කතා කරා. හරිද? දැන් ඔයාලට තේරෙනවා මේක කොහොමද යූස් කරන්නේ. ඒ දේවල් සම්බන්ධව. එතකොට මෙතන බලන්න තියෙනවා තව කස්ටම් ෆෝමැට් ඔප්ෂන්ස් කියලා. ඒ කියන්නේ මීට අමතරව ඔයාලට තව කස්ටම් විදිහට පෙන්න ගන්න ඕන නම් මෙන්න මේ විදිහට ඒක යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මන්ත් එක මෙහෙම 1 ඩිජිට් එකක් විදිහට පෙන්න ගන්න ඕන නම් මෙහෙම කැපිටල් M දාන්න පුළුවන්. ඊට පස්සේ 2 ඩිජිට් එකක් විදිහට පෙන්න ගන්න ඕන නම් M අකුරු දෙකක් දාන්න පුළුවන්. හරිද? ඊට පස්සේ M අකුරු තුනක් දැම්මට පස්සේ අපි දැන් සැප්තැම්බර් නම් මෙන්න මේ මුල් අකුරු ටික විතරක් එනවා. හරිද? ඊළඟට M අකුරු 4 දැම්මට පස්සේ මේ විදිහට සැප්තැම්බර් කියලා බලා ගන්න පුළුවන්. ඒතර ඔය වගේ අපිට කස්ටම් විදිහටත් මේක යූස් කරන්න පුළුවන්. අපි දැන් එක්සැම්පල් එකක් කරලා බලමු මේක කොහොමද යූස් කරන්නේ කියලා. ඒතර ඔයාලට තේරෙනවා මේක වැඩ කරන විදිහ. ඊට පස්සේ ඔයාලට මේක එක එක විදිහට යූස් කරගන්න පුළුවන්. හරි මම දැන් මේව ප්‍රොජෙක්ට් එක ඕපන් කරගෙන මම යනවා VS Code එකට. හරි VS Code එකට ගිහිල්ලා මෙතන මම දෙනවා කස්ටම් ෆෝමැට් එකක්. මෙතන මම දෙනවා මෙහෙම M අකුරු දෙකක්. දැන් බලන්න අවුට්පුට් එක මොකක්ද එන්නේ කියලා. 12 කියලා අවුට්පුට් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම දෙනවා M අකුරු 3ක්. දැන් බලන්න අවුට්පුට් එක මොකක්ද එන්නේ කියලා. ඩිසෙම්බර් එකේ පළවෙනි අකුරු 3 විතරක් මට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක දෙනවා M අකුරු 4ක්. එතකොට එහෙම ඩිසෙම්බර් එක සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන්. හරිද? එතකොට M අකුර පාවිච්චි කරලා අපිට අපේ මන්ත් එක මොකක්ද කියලා බලා ගන්න පුළුවන්. එතකොට Y අකුර පාවිච්චි කරලා අපේ year එක මොකක්ද කියලා දාගන්න පුළුවන්. හරිද? එතකොට මම මෙහෙම දෙනවා. අපේ year එක ඩිජිට් 4කින් පෙන්වන්න කියලා මම මෙහෙම Y අකුරු 4ක් දානවා. Y අකුරු 4ක් දාලා මම මේක සෙපරේට් කරනවා මෙහෙම ස්ලෑෂ් එකකින්. හරිද? දැන් බලන්න අවුට්පුට් එක එන්නේ කොහොමද කියලා. මට මෙහෙම year එක බලා ගන්න පුළුවන් ඩිජිට් 4කින්. ඒ වගේම මගේ මන්ත් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ බලමු අපි දැන් කොහොමද මේක ඩේට් එක ඇඩ් කරගන්නේ කියලා. මම යනවා ඩොකියුමන්ටේෂන් එකට. ගිහිල්ලා මෙතන බලන්න කියනවා day of month කියලා. ඔයාලට මෙන්න මේ simple D එක පාවිච්චි කරලා මේක කරගන්න පුළුවන්. හරිද? එතකොට මේක ඩිජිට් දෙකකින් හරි ඩිජිට් එකකින් හරි පෙන්න ගන්න ඕන නම් මට මේ විදිහට දාන්න පුළුවන්. ඒතකොට එක D එකක් දැම්මොත් 1 ඩිජිට් වලින් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ මිනිමම් ඩිජිට් ගන්න තමයි මේ දීලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ 31 වගේ આવුත් මේ 31 එළියෙන් පෙන්නනවා. අපිට එකකින් පෙන්වන්න පුළුවන් නම් එකකින් පෙන්වන්න කියලා තමයි මේ කියන්නේ. හරි. දැන් අපි බලමු කොහොමද ඒක ඇඩ් කරන්නේ කියලා.
මෙතන මම දෙනවා තව ස්ලෑෂ් එකක් දාලා මෙහෙම D2ක් දානවා. හරිද? එතකොට මට ඩේට් එකත් මෙහෙම ඩිජිට් 2කින් බලා ගන්න පුළුවන්. හරිද? ඒ වගේම මෙතන මේකේ ඔයාලට පෙන්නලා තියෙනවා කොහොමද ටයිම් එක වැඩ කරන්නේ. එච් අකුරු දාන්න පුළුවන්. අපිට හවර්ස් පෙන්න ගන්න ඕන නම්. ඒ වගේම කැපිටල් H පාවිච්චි කරන්න පුළුවන්. 24 hours වලින් පෙන්න ගන්න ඕන නම්. ඒ වගේ ඒක දේවල් ඔයාලා කරන බලනවා. මේ හැම එකම එකින් එක ඔයාලට පැහැදිලි කරන්න යන්නේ නැහැ. හරිද? මොකද ඉන් ඩීටේල් ඔක්කොම වෙන්න දේවල් මේ ඩොකියුමන්ටේෂන් එකේ තියෙන නිසා. හරි? අන්න ඒ විදිහට අපිට මේක කස්ටම් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඒතර මම හිතනවා ඔයාලට කොහොමද මෙන්න මේ ඩේට් පයිප් එකත් එක්ක වැඩ කරන්නේ කියලා තේරුණා කියලා. හරිද? මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න අපිට ඒ විදිහට ඩිස්කස් කරන්න පුළුවන්. හැබැයි බලමු දැන් කොහොමද ටයිම් එකද පෙන්නගන්නේ කියලා. මම මෙතන ඩේ කියන්නේ කොහොමද තියලා මම මෙතන මේ ඩේට් එක පෙන්වුවේ කොහොමද තියලා අලුතෙන් මෙහෙම මේ කොපි කරලා ඇඩ් කරගන්නවා මෙතන. ඊට පස්සේ මෙතන මම පෙන්නන්න යන්නේ මෙන්න මේ ටයිම් එක. හරිද? එතන මට පැය ගාන පෙන්න ගන්න ඕන නම් එහෙම H අකුරු දෙකක් දාන්න පුළුවන්. හරි? ඒක බලන්න ඩොකියුමන්ටේෂන් එකේ කියලා තියෙනවා මේ විදිහට අපිට H අකුරු දෙකක් දැම්මට පස්සේ මේක 2 digit වලින් පෙන්න ගන්න පුළුවන් කියලා. හරි? ඊට පස්සේදී මට මේකේ සෙකන්ඩ්ස් පෙන්න ගන්න ඕන නම් S පාවිච්චි කරන්න පුළුවන්. මිනිත් පෙන්න ගන්න ඕන නම් M අකුර පාවිච්චි කරන්න පුළුවන්. ඔක්කොම සිම්පල්. හරි? මෙහෙම සෙපරේට් කරනවා කෝලන් එක පාවිච්චි කරලා මිනිත්ස් ගානත් මම ඩිජිට් දෙකකින් පෙන්වන්න කියලා කිව්වා. තප්පර ගානත් ඩිජිට් දෙකකින් පෙන්වන්න කියලා මම S අකුරු දෙකක් දැම්මා. හරිද? ඒක බලන්න දැන් කොහොමද අවුට්පුට් එක එන්නේ කියලා. මට මේ විදිහට අවුට්පුට් එක බලා ගන්න පුළුවන්. හරිද? එතකොට මේක පැය 24න් බලා ගන්න ඕන නම් මට මෙතන දෙන්න තියෙන්නේ කැපිටල් H අකුරු දෙකක්. හරි? දැන් බලන්න අවුට්පුට් එක එන්නේ කොහොමද කියලා. මේ තමයි අවුට්පුට් එක එන්නේ පැය 24න් බලා ගන්න පුළුවන්. හරි ඒකට උදේ වෙලාව 2යි. හරි? ඒතර පැය 24න් 2 කියලා තමයි එන්නේ. ඊට පස්සේ අපිට AMද PMද ඒ දේවලුත් මෙතන පෙන්න ගන්න පුළුවන්. එයාම සෝන් එක පෙන්න ගන්න පුළුවන්. AMද PMද කියලා පෙන්න ගන්න පුළුවන්. මෙන්න මේ සිම්පල් A අකුර පාවිච්චි කරලා බලමු මේකත් ඇඩ් කරලා මෙතන. ඔයරම ඇඩ් කරනවා. දැන් බලන්න මෙතන ගියාට පස්සේ මට මේක AM කියලා පේනවා. හරි. ඒතර ඔන්න වගේ අපිට ටයිම් එකත් එක්ක වැඩ කරන්න පුළුවන්. තව තියෙන ඔප්ෂන්ස් ඔයාලා මේක ඇප්ලයි කරලා බලන්න කොහොමද මේක වැඩ කරන්නේ කියලා. හරි. ඔන්න අපි ඒතකොට ඩේට් පයිප් එක ගැන කතා කරා. මම හිතනවා මේක ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඊළඟට බලමු අපිට කතා කරන්න තියෙන්නේ JSON පයිප් එක. මම මෙතන ටයිටල් එකක් තියලා ඇඩ් කරන්නම් කමෙන්ට් එකක් මෙහෙම ඩේට් පයිප් කියලා අපි කතා කරපු එක නිසා. හරි. ඔය විදිහට මම දාගන්නවා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ JSON පයිප් එක. බලමු මේක කොහොමද වැඩ කරන්නේ අපිට මොන වගේ වෙලාවටද මේක යූස් වෙන්නේ කියලා. මම ඔය විදිහට කමෙන්ට් එකක් දාගන්නවා. හරි. මුලින් මම මෙතන ගිහලා ඉන්ටර්ෆේස් එකක් හදනවා අපේ TS ෆයිල් එකේ. හරිද? ඉන්ටර්ෆේස් මම මෙතන හදනවා සුපුරුදු පරිදි යූසර් ගේ ඉන්ටර්ෆේස් එක. එතන මෙයාට නමක් තියෙනවා. ඒක ටයිප් එක string. හරිද? ඒ වගේම ඒජ් එකක් තියෙනවා. ඒක ටයිප් එක number. හරි. ඊට පස්සේ මම මෙතන ගිහිල්ලා මේ යූසර්ගෙන් ඔබ්ජෙක්ට් එකක් හදනවා. යූසර් ඒකේ ටයිප් එක යූසර් ඉන්ටර්ෆේස් එක කියලා මම දෙනවා. ඊට පස්සේ මට මේකේ නේම් එක ඇඩ් කරන්න පුළුවන්. මම දෙනවා කොහොම චමෝත් කියලා. ඊට පස්සේ ඒජ් එක මම දෙනවා 23යි කියලා. හරි. දැන් ඊට පස්සේ මෙන්න මේ යූසර් කියන එක්කෙනා අපි ඉන්ටර්පොලේෂන් පාවිච්චි කරලා මෙන් පෙන්නනවා. ඔය විදිහට යූසර් කියලා දාලා. දැන් බලන්න අවුට්පුට් එක මොකද එන්නේ කියලා. මට ඔබ්ජෙක්ට් කියලා තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මට මේක JSON විදිහට බලා ගන්න පුළුවන්. කොහොමද බලන්නේ? ඒක කරන්නේ මෙහෙමයි. මෙතන මම දෙනවා මෙහෙම පයිප් ඔපරේටර් එක පාවිච්චි කරලා JSON කියලා. හරි. ඊට බලන්න කියනවා මෙතන JSON කියන එකක් නැහැ කියලා. ඒර එක අපිට නැති කරගන්න පුළුවන් මෙන්න මේ imports array එකට අපේ JSON පයිප් එක ඉම්පෝට් කරලා. හරි. දැන් බලන්න array එක නැති වුණා. browser එකට ගිහලා බලන්න මට JSON එකක් විදිහට මෙන්න මේ content එක බලා ගන්න පුළුවන්. ඒතර මේක ගොඩක් වැදගත් වෙන්නේ අපිට ඩෙවලොපර් කෙනෙක් විදිහට අපිට අවශ්‍ය දෙයක් print කරගන්න පුළුවන් මෙන්න browser එකේ. අපිට සාමාන්‍ය user කෙනෙක්ට නම් මේ දේවල් අපි පෙන්නන්නේ නැහැ. හරිද? එහෙනම් පෙන්වන්න ඕන නම් පෙන්වන්න පුළුවන්. සාමාන්‍ය normally එහෙම පෙන්වන්නේ නැහැ. ඒතර අපිට ඩිබග් කරනකොට එහෙම අපේ අවුට්පුට් එක මොකක්ද අන්න ඒ දේවල් බලා ගන්න පුළුවන් ලේසියෙන්ම මෙන්න මේ විදිහට මේ පයිප් එක පාවිච්චි කරලා. හරිද? දැන් ඔන්න ඔයාලට තේරෙනවා මොකක්ද මෙන්න මේ JSON පයිප් එක වෙන්නේ කියලා. හරි ඒතර බලන්න ඔයාලා මේ ඩොකියුමන්ටේෂන් එකට ගිහලා තාම මොනවද මේකේ තියෙන ඔප්ෂන්ස් ඒ දේවල් කියලා. හරි ඒවා තනියෙන් කරලා බලන්න. හරි එතන අපිට තව එක පයිප් එකක් කතා කරන්න තියෙනවා. ඒක තමයි ස්ලයිස් එක. ඒක වැඩ කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න. ඒක අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ ස්ට්‍රින්ග් වලදී. මම ඉතින් කතා කරේ නැත්තේ ඒක හේතුවක් නිසා. ඒක මම ඔයාලට පැහැදිලි කරන්නම් මෙහෙම. හේතුවත් එක්කම. හරි. දැන් උදාහරණයක් විදිහට මම මේක මෙහෙම කමෙන්ට් කරගෙන මෙතන ඇඩ් කරනවා h1 ටැග් එක. හරි. ඊට පස්සේ මම ඉන්ටර්පොලේෂන් දාලා මෙතන මම පෙන්නනවා මෙහෙම hello angular කියලා. හරි. ඊට පස්සේ අපිට මෙන්න මේ ටෙක්ස්ට් එකේ මෙන්න මේ angular කියන එක විතරක් අපිට ගන්න ඕන නම් කොහොමද කරන්නේ? ඒක කරන්න පුළුවන් අපිට මෙන්න මේ slice කියන පයිප් එක පාවිච්චි කරලා. මුලින් බලමු මේ කොහොමද අපේ browser එකේ පෙන්වන්නේ කියලා.
අපිට මෙන්න මේ තමයි පෙන්නන්නේ. දැන් මට මොකද කරගන්න ඕන මෙන්න මේ ඇන්ගියුලර් කියන එක විතරක් මේකේ එක්ස්ට්‍රැක්ට් කරලා ගන්න. ඒතර කොහොමද කරන්නේ මේක? අපිට තියෙනවා ඉන්බිල්ට් එන ස්ලයිස් කියන පයිප් එක. හරිද? ඔය විදිහට මට මේ ස්ලයිස් ඔපරේටර් එක දාලා මෙහෙම සිම්පල් වලින් ඔක්කොම දෙන්න පුළුවන්. ඊට පස්සේ බලන්න මෙතන කියනවා no pipe found with name slice කියලා. හරි. එතකොට ඒක නැති කරගන්න පුළුවන් සුපුරුදු පරිදි මෙන්න මේ imports array එකේ මට මේ විදිහට මෙහෙම ස්ලයිස් පයිප් කියන එක දාගන්න පුළුවන්. දැන් බලන්න ඒ array එක නැති වුණා. ඊට පස්සේ තව array එකක් වෙලා තියෙනවා බලන්න expected 2 3 arguments but got 1. ඔන්න ඕකට තමයි මේක මුලින්ම කතා කරේ නැත්තේ. මොකද අපි මේ වෙනකොට කතා කරලා ඇවිල්ලා තියෙනවා මේකේ කොහොමද මේ parameterized pipes වැඩ කරන්නේ කියලා. ඒත් මේක තමයි හොඳම තැන මේක පැහැදිලි කරන්න. හරිද? මුලින් ගත්තනම් මේක වලට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට මෙතන මේකේ අපි අනිවාර්යෙන් start index කියන එක දෙන්න ඕන. දැන් අර අපි කලින් කතා කරමු මෙන්න මේ date pipe එක, ඒ වගේම currency pipe එක. මේවත් එක්ක වැඩ කරනකොට අපිට අනිවාර්යෙන් parameter එකක් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මේ slice pipe එක ඊට වඩා වෙනස්. මේකත් එක්ක වැඩ කරනවා අපි අනිවාර්යෙන් parameter එකක් දෙන්න ඕන. ඒක තමයි මෙන්න මේ start index කියන එක. ඒ කියන්නේ අපිට මෙන්න මේ string එකෙන් කොතනින්ද මේක sub string එකක් විදිහට ගන්න ඕන කියලා. හරිද? ඒක මෙහෙමයි ගන්නේ. මේක පළවෙනි ඉන්ඩෙක්ස් එක. හරිද? එතකොට 0, 1, 2, 3, 4 ඒ වගේම මේ ස්පේස් එකත් ඉන්ඩෙක්ස් එක විදිහට තමයි සලකන්නේ. එතකොට මෙතන 5. එතකොට ඒ අකුර පටන් ගන්නෙ 6ෙන්. එතකොට මම දෙනවා 6ෙන් පටන් අරන් මට මෙහෙම දෙන්න කියලා. දැන් බලන්න මට ඇන්ගියුලර් කියලා බලා ගන්න පුළුවන්. හරිද? දැන් මේක වැදගත් වෙන්නේ මොකද්ද? මේක ඉන්ඩෙක්ස් ටික යන විදිහ බලා ගන්න. එතන එහෙම බලාගෙන අපිට මේක දෙන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන ටයිප් කරනවා world කියලා. දැන් ගිහලා බලන්න අවුට්පුට් එක ඇන්ගුලර් වර්ල්ඩ් කියලා බලා ගන්න පුළුවන්. එතකොට මට මෙතනත් ඇන්ගුලර් විතරක් ගන්න ඕන නම් මට end index එකක් දෙන්න පුළුවන්. ඒක කොහොමද දෙන්නේ? තා පැරාමීටර් එකකින් ඇඩ් කරන්න පුළුවන් මෙහෙම end index එක මොකක්ද කියලා. හරිද? ඊට බලන්න ඒක ඇඩ් කරන්නේ කොහොමද? දැන් මේක 6 ඊළඟට මේක 7 8 9 10 11 12 13 මම මෙතන දෙනවා 13යි කියලා. දැන් බලන්න අවුට්පුට් එක මොකක්ද දෙන්නේ කියලා. ඇන්ගුලර් කරනකොට බලා ගන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ ස්ලයිස් පයිප් එකත් එක්ක වැඩ කරනවා අපි අනිවාර්යෙන් මෙන්න මේ ස්ටාර්ට් කියන එක දෙන්න ඕන. ඒක තමයි මැන්ඩේටරි එක. අපිට අවශ්‍ය නම් මෙහෙම එන්ඩ් එකක් දෙන්න පුළුවන්. හරිද? ඔන්න එතකොට දැන් ඔයාලට තේරෙනවා මෙන්න මේ ස්ලයිස් පයිප් එක කොහොමද වැඩ කරන්නේ කියලා. මම මෙතන දෙන්නම් මෙහෙම ස්ලයිස් පයිප් කියලා. ඔය විදිහට. හරි? ඉතින් මම මේක කමෙන්ට් එකක් දාගන්න. හරි. ඊළඟට අපිට තව වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා. ඒක තමයි මම මේක කමෙන්ට් කරගන්න. චේනින් පයිප්ස් කියන එක. බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මම හෝම් මාතෘකාව දාගන්නම් මේ විදිහට. ඔය කමෙන්ට් එකක් දාගන්නවා. ඊට පස්සේ මම මෙතන h1 ටැග් එකක් දාලා මම මෙතන මෙන්න මේ ටුඩේ කියන එක පෙන්නනවා. හරිද? දැන් බලන්න මට අවුට්පුට් එක එන්නේ කොහොමද කියලා. මේ විදිහට අවුට්පුට් එක බලා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මම මෙතන date කියන පයිප් එක මුලින්ම ඇප්ලයි කරනවා මේකට. ඔය විදිහට. එතකොට මට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මට මෙන්න මේ ඩිසෙම්බර් කියන එක සිම්පල් වෙන්නේ නැතුව ඔක්කොම කැපිටල් කරගන්න ඕන. එතකොට මොකද කරන්නේ? මට මේකට තව පයිප් එකක් ඇඩ් කරන්න පුළුවන්. මම ස්පේස් එකක් තියුවා. පයිප් ඔපරේටර් එක දැම්මා. හරිද? ඊට පස්සේ මම මෙන්න මේ අපර් කේස් කියන එක දෙනවා. දැන් බලන්න මොකද උනේ කියලා. අර ඩිසෙම්බර් කියන එකේ ඔක්කොම අකුරු ටික කැපිටල් වෙලා තියෙනවා. ඒතර ඔන්න ඕකට තමයි අපි කියන්නේ chaining pipes කියලා. ඒ කියන්නේ අපිට මෙහෙම pipes කීපයක් ඇඩ් කරගෙන යන්න පුළුවන්. හරි? එතකොට ඒක එක්සිකියුට් වෙන්නේ left to right. ඒ කියන්නේ මුලින්ම date pipe එක ඇප්ලයි වෙනවා. ඊට පස්සේ තමයි අපර් කේස් pipe එක ඇප්ලයි වෙන්නේ. හරිද? අපි තව එක්සැම්පල් එකකට කරමු මෙහෙම. මම මේකම මෙතන දාගන්නවා. හරිද? එතකොට මට මේක ඇන්ගියුලර් කියලා ගන්න පුළුවන් මෙහෙම. එතකොට මෙන්න මේ ඇන්ගියුලර් එකේ ඔක්කොම මට සිම්පල් කරගන්න ඕන නම් මොකද කරන්න ඕන? මේකට තව පයිප් එකක් මේ විදිහට ඇප්ලයි කරගන්න පුළුවන්. මම මෙහෙම ලෝවර් කේස් කියන එක දානවා. හරි? එතකොට මට ඔය විදිහට බලා ගන්න පුළුවන්. දැන් ඊට පස්සේ මේ කැපිටල් කරන්න මොකද කරන්න ඕන? ලෝවර් කේස් කරලා කැපිටල් කරන්න පුළුවන් මට මෙහෙම. අපර් කේස් කියලා මට මෙහෙම දාන්න පුළුවන්. හරි? එතකොට මට මෙහෙම ඔක්කොම කැපිටල් ලෙටර්ස් වලින් බලා ගන්න පුළුවන්. එතකොට මේක ඇප්ලයි වෙන්නේ අර මම කලින් කිව්වා වගේ left to right. හරිද? එතකොට මේක මුලින්ම ඇප්ලයි වෙනවා. ඊට පස්සේ lower case එක ඇප්ලයි වෙනවා. ඊට පස්සේ upper case. ඒතර අන්තිමට ඇප්ලයි වෙන එක තමයි අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරිද? එතන ඔන්න අපි angular inbuilt pipes ඔක්කොම කතා කරා එක pipe එකක් ඇරෙන්න. ඒක තමයි async pipe කියන එක. අපිට ඒතර async pipe ගැන කතා කරන්න තියෙන්නේ RxJS එක්ක. ඒතර ඒ දේවල් කතා කරනකොට මම ඒක පැහැදිලි කරන්නම්. observable එක එහෙම. හරි? ඒතර ඒක ඉන් ඩීටේල් අපි කතා කරන්න පුළුවන්. දැන් කතා කරාට ඔයාලට ඒක තේරෙන්නේ නැහැ. හරිද? ඒක නිසා තමයි මේක මෙතනදී කතා කරන්නේ නැත්තේ. ඒ හැරෙන්න අනිත් පයිප් සියල්ල මම ඔයාලට පැහැදිලි කරා. ඉන් ඩීටේල් ඒ වගේ මොකද්ද වෙන්නේ කියලා මම හිතනවා ඒක ඔයාලට තේරෙන්නේ නැති